ආයුබෝවන් පැරණි වාහන වලට ආදරය කරන සියලු දෙනාටම අපිට මතක ඇති මීට කලින් අපි අපිට වීඩියෝ එකක් ගෙනාවා Volkswagen split window bus කියන වර්ගයේ මෝටර රථයක් ලංකාවේ රිස්ටෝර් කරපු එකක්. අද අපි අපිට ගෙනත් තියෙනවා Volkswagen Combi late bay window කියන වර්ගයේ මෝටර රථයක්. මේක ඇත්තටම crew cab එකක් pickup කියලා හඳුන්වනවා සමහර රටවල. ඉතින් අපි අද බලමු මේ වාහනේ restoration project එක කොහොමද වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම split window එකේ ඉඳන් එක පරම්පරාවක් මගහැරලා මේ තුන්වෙනි පරම්පරාවේ මෝටර රථයක් 1973 සිට 79 දක්වා කාල පරාසය තුල නිෂ්පාදනය වුණු Volkswagen Combi late bay window crew cab එහෙම නැත්නම් pickup වර්ගයේ මෝටර රථයක් තමයි අද අපි ඔබට පෙන්වන්න හදන්නේ. Volkswagen Combi මෝටර රථවල ලංකාවේ ඉතිහාසය කතා කරොත් 1970 මැද භාගයේ සිට 1980 අග භාගයේ දක්වා Volkswagen Combi මෝටර රථ ලංකාවේ බොහෝමයක් ප්‍රචලිත වෙලා තියෙන මෝටර රථයක් තමයි. ඊට හේතුව ඒ කාලවකවානුවේදී ජර්මන් රජය විසින් ලංකාවට Volkswagen Combi මෝටර රථ බොහෝසෙයින් පරිත්‍යාග කරලා තියෙන අපි කියන ඩොනේෂන් විදියට දුන්නා කියලා. ඒ කාලවකවානුවේදී ගොඩක්ම මේ මෝටර රථ අපිට දැක ගන්න ලැබෙනවා ඇම්බියුලන්ස් ගිලන් රථ විදියට ජර්මනියේ රජය විසින් ලංකාවට පරිත්‍යාග කරලා තියෙනවා. ඒ කාලවකවානුවේදී දැක ගන්න ලැබෙනවා 1970 මැද භාගයේ සිට 80 අග භාගයේ දක්වා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එතකොට අධ්‍යාපන දෙපාර්තමේන්තුව වගේ රාජ්‍ය ආයතනවල මේ වර්ගයේ මේ මාදිලිය රථ දැක ගන්න ලැබුණ ගිලන් රථ විදියට. ඉතින් ලංකාවේ අදටත් ප්‍රසිද්ධයි ඇම්බියුලන්ස් මොඩල් එක කියලා කියනවා සමහරලාට මේ මෝටර රථවලට. ඒ වගේම තමයි ලංකාවේ පෞද්ගලික ආයතනවල Volkswagen Combi Deluxe වර්ගයේ රථ භාවිතා වුණා විදේශිකයන් සංචාරය කරන්න ලංකාව තුල. Dasa Tours, 8 Conspens, Walker Tours වගේ පෞද්ගලික ආයතනවල Volkswagen Deluxe වර්ගයේ රථ විදේශිකයන් ප්‍රවාහනය කරන්න යොදාගත්ත. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ මෝටර රථයේ තියෙන සැප පහසුව. ඉතින් එවකට Volkswagen Combi වර්ගයේ රථ බෙහෙවින් යොදාගත්තා. මේකන හොඳ උදාහරණයක් තමයි 1970-80 කාලවකවානුවේ නිර්මාණය වුණු සිංහල චිත්‍රපට ඔබ උනන්දුවෙන් බැලුවොත් ඔබට දැක ගන්න පුළුවන් චිත්‍රපටයේ පසුබිමේ Volkswagen Combi මෝටර රථ ඒ කාලවකවානුවේ බෙහෙවින් පාරවල් වල ධාවනය වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මීට කලින් සඳහන් කරා වගේ රාජ්‍ය ආයතනවල විශේෂයෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ තවත් විශාල රාජ්‍ය ආයතනවල Volkswagen Combi රථ භාවිතා කර තිබෙනවා. ඉතින් අද මේ ගෙනල්ලා තියෙන Volkswagen crew cab එක නැත්නම් pickup එක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එවකට ඔවුන්ගේ රාජකාරී වැඩ සඳහා භාවිතා කරපු මෝටර රථයක්. ඉතින් අපි බලමු මේ මෝටර රථයේ නිර්මාණය ස්ප්ලිට් වින්ඩෝ එකත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි කතා කරමු. අපිට මතක ඇති මීට පෙර අපි පෙන්නපු Volkswagen split window වර්ගයේ මෝටර රථය ඒ ඇවිල්ලා Volkswagen ලෝකෙට van කියන concept එක හඳුන්වලා දීපු මුල්ම මෝටර රථ නිෂ්පාදනය. මේ මෝටර රථය 1973 සිට 79 දක්වා කාලය තුල නිෂ්පාදනය වෙච්ච රථයක්. අපි බලමු split window වාහනයක මූණත සහ ඊට පසුව නිෂ්පාදනය කරපු Combi කියන වර්ගයේ මෝටර රථයේ මූණතේ මොන වගේ වෙනස්කම් වෙලා තියෙනවද කියලා අපි බලමු. ඔබට මතක ඇති මීට පෙර ආතුව අපි ඔබට පෙන්වුවා split window වර්ගයේ රථයක්. ඔබට මතක ඇති එහි මූණත. ඉතින් split window එක නිෂ්පාදනය අවසන් වෙන 1967න් පස්සේ නිෂ්පාදනය වෙන්නේ. ඊට පස්සේ නිෂ්පාදනය වෙන 1968 සිට 1972 කාල පරාසය තුල Volkswagen Combi early bay window කියන වර්ගයේ රථය 1973 සිට 1979 කාල පරාසය තුල ජර්මනියේ Volkswagen Combi late bay window මේ වර්ගයේ රථය නිෂ්පාදනය වෙනවා. ඉතින් අපි එක ජෙනරේෂන් එකක් ස්කිප් කරලා අවිල්ලා තිනවා. ඉතින් ස්ප්ලිට් වින්ඩෝ එකේ මූණත සහ කොම්බි එකේ මූණත අතර
විශාල වෙනස්කමක් දකින්නට ලැබෙනවා. ඒකට ප්‍රධානම හේතු දෙක තමයි ඉදිරිපස විවෘත කිරීමේ වීදුරු සහ මූණත V shape එක අපිට කොම්බි එකේ දකින්න ලැබෙන එක ස්ප්ලිට් වින්ඩෝ එකට ආවේනික වෙච්ච ලක්ෂණයක්. ඉතින් මේ මාදිලිය Volkswagen කොම්බි late bay window pickup වර්ගයේ රථයක්. ඉතින් early bay window එකේ මූණත මෙතන පොඩි වෙනස්කමක් තියෙනවා. ඉතින් ලංකාවේ මේක හඳුන්වන සිග්නල් ලයිට් එක හෙඩ් ලයිට් එකට උඩින් තියෙන නිසා මේක උඩ ලයිට්. එතකොට early bay window එක සිග්නල් ලයිට් එකේ යට තියෙන නිසා යට ලයිට් වගේ අන්වර්ථ නාමයන් වලින් ලංකාවේ හඳුන්වනවා. මේකේ නිවැරදිම අර්ථකථනය Volkswagen Combi late bay window pickup. එහෙම නැත්නම් crew cab කියන නම තමයි මේකට හඳුන්වන්නේ. ඉතින් අපි බලමු මේකේ ස්ප්ලිට් වින්ඩෝ එකත් එක්ක කොහොමද ඒක වෙනස් වෙලා තියෙන්නේ. එවකට උන්ගේ නිෂ්පාදනය කොහොමද කියන එක අපි කතා කරමු. ඉතින් සාමාන්‍ය මේ මෝටර රථයේ එන්ජිම කතා කරොත් සාමාන්‍යයෙන් ලෝකයේ සෑහෙන ප්‍රසිද්ධ එයා කූල් Volkswagen කියද්දී අපිට මතක් වෙන්නේ ගොඩක් අය ගැන රේඩියේටරයක් නැහැ. එහෙම ඒ ප්‍රසිද්ධත්වයේ තුල තමයි එන්ජිම ඒ කියන්නේ එන්ජිමේ නිර්මාණය සමග ඒක ප්‍රසිද්ධත්වයට අවිල්ල තියෙන්නේ. ඉතින් මේ මෝටර රථයේ සාමාන්‍යයෙන් 1.6, 1.7, 1.8, 2 ලීටර් පෙට්‍රල් එයා කූල් එන්ජින් එකකින් තමයි එන්නේ. ඒක 2 ලීටර් වෙදි ට්වින් කාබුරේටර් ආදී වශයෙන් වෙනස් වෙනවා. නමුත් මේ මෝටර රථය අපි මිල දීලා ගනිද්දී ඒ වකවානුවේදී ඒක ඩීසල් වලට පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් ගොඩක් Volkswagen Combi ලංකාවේ අපිට ඩීසල් කන්වර්ෂන් දකින්න ලැබෙන්නේ Toyota 1C, Toyota 2C වගේ එන්ජින් කන්වර්ෂන් තමයි තියෙන්නේ. මේකට හේතුව ඒකට තිබුණ ඉන්ධනවල මිල ඉහළ යාම හේතු කොටගෙන 1990 මුල භාගයේදී තමයි Volkswagen van රථවලට ඩීසල් කන්වර්ෂන් කියන එකට මිනිස්සු පෙළඹෙන්නේ. නමුත් මේ මෝටර රථේ අපි බිල දීලා ගනිද්දී තිබුණේ 2C, Toyota 2C වර්ගයේ එන්ජිමක්. නමුත් අපි ඒකට යම් වටිනාකමක් ලබා දෙන්න ඕන නිසා අපි මේකට සවි කරලා තියෙනවා Volkswagen Transport. ඒ කියන්නේ 1978න් පස්සේ මේ මෝටර රථයෙන් පස්සේ නිෂ්පාදනය වුණු Volkswagen Transport වර්ගයේ van රථයක ඩීසල් එන්ජිමක් අපි සවි කරලා තියෙන එකට යම් වටිනාකමක් දෙන්න ඕන නිසා ඉතින් මේ මෝටර රථයට අපි සවි කරලා තියෙනවා Volkswagen 1.6 diesel transport water cool engine එකක්. අපි බලමු engine room එක ගැරලා මේක කොහොමද නිමාව කියලා අපි කතා කරමු. ඉතින් මීට පෙර අපි ඔබට ප්‍රකාශ කළා වගේ diesel Volkswagen Transport 1.6 water cool engine එකක් අපි මේකට සවි කරලා තියෙනවා. ඒකේ ඒ වාහනේට යම් වටිනාකමක් දෙන්න ඕන නිසා 1984 කාලවකවානුවේ Volkswagen Transport එකකට සවි කරලා තිබුණ එන්ජිමක් අපි පසුකාලීනව මේකට සවි කරලා තියෙනවා. ඉතින් ඒක විශේෂත්වය තමයි ඒකේ මුල් තත්ත්වයට කිසිදු ආකාරයකින් හානියක් නොවන විදියට තමයි අපි මොඩිෆිකේෂන් එක කරලා තියෙන්නේ. ඒක බොඩි එකටවත් එන්ජින් රූම් එකටවත් අපි ඩැමේජ් කරන්නේ නැතුව අපි මොඩිෆිකේෂන් එක කරලා තියෙනවා. ඉතින් ඔබට මේ දැක ගන්න ලැබෙන්නේ Transport 1.6 diesel water cool engine එකක්. ඒ හැරුණකොට ඒ මුල් තත්ත්වයට කිසිදු ආකාරයකින් අපි වෙනසක් කරලා නැහැ. ඉතින් ඊට කලින් අපි ඔබට කිව්වා වගේ මේ මෝටර රථයේ ඔරිජිනල් එන්ජින් එක 1.6 petrol air cool engine එකක් තමයි එන්නේ. ඉතින් මෑත කාලේ යම් වෙනස් කිරීම් වලට භාජනය වෙලා තිබිලා තියෙනවා. නමුත් නැවත අපි එකට යම් වටිනාකමක් දෙන්න Volkswagen engine එකක් අපි කරලා තියෙනවා. ලංකාවේ Volkswagen Combi මෝටර රථයකට Volkswagen Transport diesel engine එකක් සවි කරපු මුල්ම සහ පළවෙනි වාහනය මේ විය හැකි. මොකද මීට කලින් අපිට මිනි වාහන දැක ගන්න ලැබිලා නැහැ. මේ එන්ජින් සවි කරපු වාහන අපිට ගොඩක් දැක ගන්න ලැබින්නේ Toyota 1C 2C වගේ එන්ජින් තියපු රථ තමයි. ඉතින් අපි උපකල්පනය කරනවා Volkswagen Transport එන්ජින් එකක් සවි කරපු මුල් රථය මේක විය හැකි කියලා අපි උපකල්පනය කරනවා. ඉතින් මේ මෝටර රථයේ ඇතුළත නිමාව ගැන කතා කරොත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ නවීන මෝටර රථයක වගේ නෙමෙයි බොහොම සරල නිපැයුම
ආකාරයට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේක ඇතුළත නිමාව ගැන කතා කරොත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේකේ ඉන්ටීරියර් ඔරිජිනල් තත්ත්වයට බොහෝ සෙයින් සමාන වෙන්න තමයි අපි නැවත ඒවා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඇතුළත කතා කරොත් ඉදිරිපස දෙදෙනෙකුටත් පිටුපස ආසනයේ බොහොම සුවපහසුවට තුන්දෙනෙකුටත් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඇතුළත කොහොමද මේ ඩෑෂ්බෝඩ් මීටර් පැනල්ස් කොහොමද තියෙන්නේ කියලා අපි එකින් එක කතා කරමු. මේ මීටර් බෝඩ් එක ගැන කතා කරලා ඉතින් ඒකේ ඔරිජිනල් එන්ජින් එක එයා කුල් එන්ජින් එකක් කියන වාහනයක නම් අපිට ටෙම්පරේචර් මීටර් එකක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ වාහනේ එන්ජින යම් වෙනස්කමකට බාධා කරලා තියෙන නිසා අපි ටෙම්පරේචර් එකක් සවි කරලා තියෙනවා. ඒකේ ඔරිජිනල් තත්ත්වයට හානියක් නොවන විදියට. ඒ වගේම මීටර් බෝඩ් එකේ වම් අත පැත්තෙන් අපිට ෆුල් ගේජ් එක, බැටරි බල්බ් එක, ඔයිල් බල්බ් එක, අනිත් බේසික් ඉන්ඩිකේටර්ස් ටික තියෙනවා. ඊට අමතරව ස්පීඩෝමීටර් එක පැයට කිලෝමීටර වලින් වුන් සපයා දීලා තියෙනවා. ඊට අමතරව ට්‍රිප් මයිලේජ් රෙකෝඩර් එකක් සපයා දීලා තියෙනවා ස්පීඩෝමීටර් එකේ. ඊට අමතරව හෑන්ඩ් බ්‍රේක් ඉන්ඩිකේටර් එකත් එයාකාරයෙන් බොහොම සරල විදිහට තමයි මීටර් බෝඩ් එක වුන් සපයා දීලා තියෙන්නේ. ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරොත් මෙටල් ඩෑෂ්බෝඩ් එකක් සපයා දීලා තියෙනවා නිෂ්පාදකයා විසින්. වම් අත පැත්තේ කැබි හෝල් එක උන් සපයා දීලා තියෙනවා. ඒ වගේම පැසෙන්ජර් වම් අත පැත්තේ නගින පැසෙන්ජර්ට නගින්න පහසු වෙන්න හැන්ඩල් එකක් උන් සපයා දීලා තියෙනවා ඩෑෂ්බෝඩ් එකේ වම් අත පැත්තේ. ඒ වගේම ගොඩක් යුරෝපීය වාහනවල වගේ මේ මෝටර රථයේ සිග්නල් ලිවර් එක උන් වම් පතරත් වයිපර් ස්විච් එක දකුණු පසටත් සපයා දීලා තියෙනවා. ඊට අමතරව මෙතන ඔබට දක්නට ලැබෙනවා හසාඩ් ස්විච් එක, හෙඩ්ලයිට්, පාකින් වගේ හෙඩ්ලයිට් ස්විච් එක මෙතන සපයා දීලා තියෙනවා. ඒකේ හෙඩ්ලයිට් එකේ විශේෂත්වයක් තියෙනවා. හෙඩ්ලයිට් ස්විච් එකේ නොබ් එක වමට දකුණට කරකවපුවාම මීටර් බෝඩ් එකේ රාත්‍රී කාලයේදී එළිය වැඩි නම් ඒ අඩු වැඩි කර ගැනීමේ හැකියාව වුන් හෙඩ්ලයිට් ස්විච් එකේ සපයා දීලා තියෙනවා. ඊට අමතරව තව විශේෂයක් තියෙනවා මේකේ වයිපර් වොෂර් එක. ඒක වැඩ කරන්නේ එයා ප්‍රෙෂර් එකකින්. ඉතින් ඉලෙක්ට්‍රිකල් මෝටර එකක් එවකට උන් නිෂ්පාදනය කරලා නැහැ. ඒකේ ටැංකියට වතුර පුරවලා එයා ප්‍රෙෂර් කරපුවම තමයි වයිපර් වොෂර් එක වැඩ කරන්නේ. ඉතින් කාලයත් එක්ක වතුර ඉවරුනහම නැවතත් ඒකට වතුර පුරවලා හුලං ලෝඩ් කරන්න ඕනේ. ඉතින් ඒවා තාමත් මේ මුල් තත්ත්වෙම වැඩ කරනවා. ඒ වගේම මේකේ තව විශේෂත්වයක් සඳහන් කරන්න ඕනේ. ටයර් පංචර් එකක් වුණාම රෝද මාරු කිරීම සඳහා ටයර් 4ට වෙන වෙනම ජැක් පොයින්ට්ස් 4ක් නිෂ්පාදකයා විසින් සපයා දීලා තියෙනවා. මෙකැනිකල් ජැක් එකක් සපයා දීලා තියෙනවා. නවීන වාහනවල වගේ යට රිංගීමට අවශ්‍යතාවයක් නැහැ. වුන් ඒක ඒ කාලවක වාහනේ වුන් ඒක නිෂ්පාදනය කරලා තියෙනවා. වාහනේ එළියේ ඉඳන්ම මෙකැනිකල් ජැක් එක ඔරිජිනල් ජැක් එක භාවිතා කරලා අදාළ ටයර් වෙන වෙනම උස්සා ගැනීමේ හැකියාව සපයා දීලා තියෙනවා. ජැක් පොයින්ට්ස් 4ක් රෝද 4ට සපයා දීලා තියෙනවා. ඒකත් ෆෝක්ස්වැගන් වල තියෙන විශේෂත්වයක්.